ඔයාලත් මේ වැඩේ කරලා තියෙනවා. සාමාන්‍යයෙන් ඔයාලා ගෙදර ටීවී එකේ නැත්නම් ෆෑන් එකේ නැත්නම් වෙනත් DVD ප්ලේයර් එකක් වෙන්න පුළුවන් වෙනත් මීඩියා ප්ලේයර් එකක රිමෝට් එකක් පාවිච්චි කරනකොට කාලයක් කරනකොට මේක වැඩ කරන්නේ නැහැ. හරි කරදරේ ටීවී එකක් බලන්න ගියා. හරි අමාරුයි නේද? හැම වෙලේම මොකද කරන්නේ මේක තට්ටු කර කර හරි ගස්සන්න හදනනේ. මේක තට්ටුවක් දාපම ඔන්න හරියනවා. නේ? මේක ඇත්තටම මේ මැජික් එකක් නෙමෙයි. මේක ඇත්තටම චූටි ක්‍රියාවලියක හේතුවක් නිසා ඇතිවෙච්ච ප්‍රතිරෝධයක් නැත්නම් අපි කියන්නේ ෆෝල්ට් එකක් මෙතන ඇති වෙන්නේ. ඒතකොට ඇත්තට මෙතන මොකද වෙන්නේ? මෙතන ගොඩාක් වෙලාවට තට්ටුවක් දාද්දි හරියනවා කියන්නේ ළමයි අපි දන්නවා මේ වගේ මොකද කරන්නේ? බැටරි පාවිච්චි කරනවා. දැන් මෙහෙම රිමෝට් එකක් තියෙනවා නම් හරි. මේකේ මෙහෙම බැටරි කීපයක් දාන්න තියෙනවන්නේ. අපි හිතමු බැටරි දෙකක් විතර දාන්න තියෙනවා මෙහෙම. හරි. ඒතකොට බැටරියයි මේ ලෝහ කැබලිනේ මෙතන සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ කොහොමද තියෙන්නේ? ඒතකොට මේකේ ඇත්තටම තියෙන කෙමිකල් එකක්. මේක ඇතුලේ තියෙන කෙමිකල් එකක්නේ. ඔක කාලයක් තිස්සේ තියෙනකොට මෙන්න මේ කෙමිකලුයි මෙන්න මේ බැටරි අග්‍ර ගෑවිලා තියෙන ලෝහ කොටස් එක්ක ඔක්සයිඩ් ක්‍රියාත්මක වෙන්නේ. ඔක්සිජන් මේ රසායනිකව ප්‍රතික්‍රියා කරන්න පටන් ගන්නවා. මෙන්න මේ තැන්වල. හරි. ওই තැන්වල මේ රසායනික ප්‍රතික්‍රියා කරන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් අපි හැමදාම බැටරි එකක් දාලා ගලව බලන්නේ නැහනේ. මේකේ ඔක්සයිඩ් බැඳිලාද කියලා නෑ. එකපාරක් ගෙනාවට පස්සේ සමහරක් වෙලාවට ප්ලේයර් එකක් ගෙනාවට පස්සේ ටීවී එකක් ගෙනාවට පස්සේ ගේන දවසේ දාන බැටරි දෙක තමයි අවුරුද්දක් දෙකක් කරගෙන අපි පාවිච්චි කරන්නේ. අපිට ගානකුත් නෑ. මේක කාලයක් තිස්සේ තියෙනකොට මේ විදිහට ටච් වෙලා තියෙනකොට ස්පර්ශ වෙලා තියෙනකොට මෙතන ඔක්සයිඩ් බැඳෙනවා. ඔක්සයිඩ් බැඳුනහම මේ බැටරි එකකින් යන කරන්ට් එක නිවැරදිව මේ ලෝහ කොටස් වලට සංක්‍රමණය වෙන්නේ ඒක යන්නේ නැහැ. යන්නේ නැති වුණා මොකද කරන්නේ? මේක ඩෙඩ් තත්ත්වයට එනවා. කියන්නේ මේක වැඩ කරන්නේ නැති තත්ත්වයට එනවා. හරි. මේ රිමෝට් එක වැඩ කරන්නේ නැති තත්ත්වයට එනවා. නමුත් ඔයාලා මොකද කරන්නේ? මේ පොඩක් තට්ටුවක් දානකොට මෙන්න මේ බැටරියයි ලෝහ තහඩුවයි චුට්ටක් ගැස්සිලා පිරිමැදිලා අර ඔක්සයිඩ් පටලේ කැඩලා යනවා. කැඩලා ගියම නැවත වතාවක් මොකද වෙන්නේ? හරියාකාරව මෙතනින් ඒ විදුලිය ගමන් කරන්න පටන් ගන්නවා. මෙන්න මේ ක්‍රියාවල නිසා ආපහු අර වැඩ නොකර තිබ්බ ටීවී රිමෝට් එක වේවා නැත්නම් ප්ලේයර් එක රිමෝට් එක වේවා වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් මේක ලොකු මැජික් එකක් නෙවෙයි. මෙන්න මේ වගේ දෙයක් තමයි වෙලා තියෙන්නේ. ඉතින් මේකේ මට කියන්න ඕනුනේ මෙහෙම රිමෝට් එකක් හරි නැත්නම් මේ විදිහෙම තව උපකරණ තියෙනවා. ඩිජිටල් වොච් තියෙනවා, ඔරලෝසු තියෙනවා, බිත්ති ඔරලෝසු තියෙනවා නේද? බැටරි පාවිච්චි වෙලා තියෙන තැන්වලදී ගොඩක් වෙලාවට ඔයාලා පුරුද්දක් ඇති කරගන්න සාමාන්‍ය මාස කිහිපයකට සැරයක්වත් මේ බැටරි රිප්ලේස් කරන්න මාරු කරන්න හේතුව නැත්තම් නොදැනුවත්ම මෙන්න මේ ඔක්සයිඩ් නිසා හරි තවදුරටත් මේක ටිකක් වැඩි කාලයක් පාවිච්චි වුණොත් එහෙම මෙන්න මේ බැටරි නරක් වෙලා එහෙම නැත්නම් අපි කියන්නේ ඒවා රසායනික ක්‍රියාත්මේ වියෝජනය වෙලා ඒකෙන් වෙනත් ස්‍රාවයන් එළියට එනවා. හරි. ඒකෙන් ඔයාලා දැකලා ඇති මේ බැටරි ඇසිඩ් එක එනවා කියලා අපි කියන්නේ නිකන්. අන්න ඒ වගේ දේවල් ඇවිල්ලා මෙන්න මේ සර්කිට් එකම වුණත් විනාශ වෙන්න පුළුවන්. හරි. නැත්නම් ඔයාලා වටනා කියන ඔරලෝසුවක් වෙන්න පුළුවන්, බිත්ති ඔරලෝසුවක් වෙන්න පුළුවන්. එහෙම නැතුව අපි හිතමු මේ වගේ බැටරි පාවිච්චි වෙන ඕනෑම තැනක මේ වැඩේ වෙන්න පුළුවන්. ඉතින් පුරුද්දක් ඇති කරගන්න සාමාන්‍යයෙන් දල වශයෙන් බැටරි දෙකක් දාපුවම නැත්නම් බැටරි යොදවුවට පස්සේ කොච්චර කාලයක් මේකෙන් වැඩ ගන්න පුළුවන්ද? ඒ කාලයට ටිකක් අඩු කාලෙකින් මේවා රිප්ලේස් කරගන්න බලන්න ගෙනාපු දවසේම හැම දාලා තියන්න නැතුව.